ක්‍රොසන්ට් කියන්නේ පෆ් පේස්ට්‍රි වලට සමාන වූ ස්තර ගණනාවකට නැවීමෙන් අඩසඳ ආකාරයට සාදන ලද පේස්ට්‍රි වර්ගයකි. ක්‍රොසන්ට් වල ප්‍රධානම ලක්ෂණය වන්නේ බටර් සමග ඩෝ එක නැවත නැවතත් නැවීමෙන් ඉතා රසවත්ව ක්‍රිස්පි ලෙස සෑදීමයි. මෙහි වර්ගය වියනෝසරි වන අතර මේ සොයාගන්නේ ප්‍රංශයයි. මෙහි ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ පිටි, බටර්, සීනි හා ඊස්ට් හා කිරි හෝ ක්‍රීම්. ඔස්ට්‍රියාවේ වියානා පේස්ට්‍රිවල ආභාෂය ක්‍රොසන්ට්හි බ්‍රියෝච් පිටිමෝලියෙහි ආරම්භයට බලපා තිබෙනවා. 20 වන සතවර්ෂයේ විශේෂයෙන් ප්‍රංශය හා ලොව පුරා ජනප්‍රිය ආහාරයක් බවට මෙය පත්වෙනවා. ක්‍රොසන්ට් ඩෝ එක අපට කලබලයෙන් සදාගන්න බැහැ. එය සකස් කිරීමේදී එය සිසිල්ව තබාගත යුතු වන අතර ස්තර නැවීමේදී ඉතා සැහැල්ලුවෙන් විවේකීව එය කළ යුතු වෙනවා. මෙම ක්‍රියාවලිය ඒ කියන්නේ නැවීම හා විවේක ගැනීම අවසානයේ එහි මෘදු බව තීරණය කරනවා. මෙම ප්‍රංශ පේස්ට්‍රියේ ප්‍රධානම ලක්ෂණය වන්නේ එහි ලේයර්ස් එනම් ස්තර ගණනාවක්ම තිබීමයි. එය බටර් සමග පිටි ඩෝ එක නැවත නැවත නැවීමෙන් ලබා ගන්නට පුළුවන්. එහි ප්‍රතිඵලය වන්නේ බටර් රස ඇති, සියුම්, ක්‍රිස්පි ගතිය ඇති, ඉතා රසවත් බොහෝ දෙනෙක් කැමති ආකාරයට එය සදා ගන්නට හැකිවීමයි. සාමාන්‍යයෙන් ක්‍රොසන් එකක බර ග්‍රෑම් 60ක් 80ක් වන අතර එය සෙල්සියස් අංශක 170ත් 190ත් අතර මිනිත්තු 15ක් හෝ 20ක් රන්වන් දුඹුරු පැහැයක් වනතුරු බේක් කර ගැනීමට අවශ්‍ය වෙනවා. විවිධ පිරවුම් වලින් යුත් විවිධ වර්ගයේ ක්‍රොසන් අපට ලබා ගැනීමට හැකි වෙනවා. ක්‍රීම් ක්‍රොසන්, ෆෘට් ක්‍රොසන්, cheese croissant and ham croissant, chocolate croissant, jam croissant, sata croissant, almond croissant. මෙය ප්‍රංශය හා එංගලන්තයේ තරුණ මහලු සියලු දෙනා අතරම ඉතා ජනප්‍රිය උදෑසන ආහාරයක්. බොහෝ විට උණුසුම් කෝපි කෝප්පයක් සමග මේ ආහාරයට ගැනීමට ඔවුන් ආශා කරනවා. ඔවුන් එහි බටර් රසයට සහ මෘදු බවට වඩාත් ආශා කරනවා. මෙහි මිල ගණන් විවිධ රටවල් අනුව වෙනස් වෙනවා. යුරෝපයේ සාමාන්‍ය ක්‍රොසන්ට් එකක මිල යුරෝ 1 හෝ 2 වන අතර පෙරවුම් සහිත ක්‍රොසන්ට් එකක මිල
යුරෝ 2ක් හෝ 4ක් විය හැකියි. UAE වල සාමාන්‍ය ක්‍රොසන්ට් එක්ක මිල ඩිරම් 10ක් හෝ 15ක් වන අතර පිරුම් සහිත විශේෂ ක්‍රොසන්ට් එක්ක මිල ඩිරම් 20ක් හෝ 25ක් වෙනවා. ලංකාවේ සාමාන්‍ය ක්‍රොසන්ට් එක්ක මිල සහනදායී මිලකට අනුව රුපියල් 100ක් හෝ 250ක් වන අතර පිරුම් සහිත ක්‍රොසන්ට් එකක් ලංකාවේ රුපියල් 300කට හෝ 500කට ලබාගත හැකියි.